Hey guys, සාදරයෙන් පිළිගන්නවා Hey Australia YouTube channel එකට. ඉතින් මම මේ Hey Australia YouTube channel එකෙන් ඔයාලට අරන් ආව වීඩියෝ සීරීස් එකක්. අපි ඕස්ට්‍රේලියාවට කොහොමද ආවේ? අපේ ඩ්‍රීම් එක අපි සක්සස් කරගත්තේ කොහොමද කියලා වීඩියෝ සීරීස් එකක්. ඉතින් මේක හතරවෙනි ස්ටෙප් එක. අපි කොහොමද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා සෙටල් වුණේ කියලා. නමුත් මම අතරමඟ වීඩියෝස් දෙකක් දැම්ම අපේ ළමයිගේ ස්කූල් හොලිඩේස් ටයිම් වලදී අපි පොඩ්ඩක් එළියට ගියේවා. මෙහි ඇඩිලෙඩ් සිටි එකයි අර තෝඩන් පාක් කියන වීඩියෝ එකයි. ඉතින් ඒ අපි වැකේෂන් කාලේ යන වීඩියෝ මේ පොඩි තැන් වලට යන ඒවා තමයි මම දැම්මේ. ඉතින් Hey Australia YouTube channel එකේ මම ඔයාලට බලන්නේ මෙහෙට එන්නේ කොහොමද ඇවිල්ලා අපි සෙටල් වෙන්නේ කොහොමද කියන දේවල් ඔයාලට මම කියන්න ජොබ් හොයාගන්න කොහොමද කියන දේවල් කියන්න තමයි මගේ මේ අයිඩියා එක. ඉතින් අපි ඕස්ට්‍රේලියාවට ආවා 2023 ජූනි අන්තිම වගේ. මේ ඇවිල්ලා අපිට අපේ යාළුවෙක් හිටියා උදව්වට යෂාන් කියලා අපි මං කලිනුත් කිව්වා. ඉතින් එයා තමයි අපි එයාපෝට් එකෙන් අරගෙන අපි Airbnb කියන අර හොටෙල් ටයිප් වගේ ඒවල ගෙවල් තියෙනවා සාමාන්‍ය යුනිට් ඒව බුක් කරලා අපි හිටියේ. ඉතින් අපි ඉස්සල්ලාම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කරන්න ඕනේ මොනවාද කියන දේ තමයි මම දැන් ඔයාලට අද කියන්න යන්නේ. අපි ආවි ස්ටුඩන්ට් වීසා wife master of education කරන්න ආවේ. එතකොට අපි ඕස්ට්‍රේලියාවට ඉස්සලාම ඇවිල්ලා අපි ඉස්සලාම කරේ ෆෝන් එකට සිම් එකක් ගත්තා. මොකද ඒකට හේතුව ඒ දවස්වල තිබ්බා ඒ ඇඩ්‍රස් එකට තමා බැංක් account එක ඕපන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක සිම් එක ගන්න ඇඩ්‍රස් එකට තමයි බැංක් account එකක් ඕපන් කරන්න පුළුවන්. ඒතර යෂාන් ගෙදර ඇඩ්‍රස් එක තමයි මට දුන්නේ යෂාන්. ඒ ඇඩ්‍රස් එක දීලා ඉස්සලාම සිම් එකක් ගත්තා. එතකොට සිම් තියෙන එක කැටගරිය වලට ඩොලර් 30යි 35යි වොඩාෆෝන් එකෙන් අපි ගත්තේ. ඉතින් වාට එක වෙන වෙන જાති ඒවා තියෙනවා. ඒවා ඉතින් සමහර ඒවා ගණන් අඩුයි සමහර ඒවා ගණන් වැඩි. එහෙම තියෙනවා. වලට තෝරගෙන ගන්න පුළුවන්. අපි ඉස්සලාම කරේ සිම් එක ගත් එක. ඊට පස්සේ ඊට පහුවෙන් තමයි යෂාන් සෙන්සුරාදා දවසක් ඊට පහුවෙන් තමයි යෂාන් එක්කන් ගියේ අපි බැංක් accounts open කරන්න. අපි Commonwealth කියන බැංක් එකේ තමයි accounts open කරන්න ගියේ. ඒතකොට wife මම දෙන්නම open කරගත්තා. මොකද open කරාම කාඩ් එක එවන්නේ address එකට. ඒක තමයි address එක අවශ්‍ය. එතකොට අපි අර Vodafone එකෙන් දෙනවා අපි SIM එක ගත්තම ඒ register වෙන address එක. ඒතකොට ඒ address එක පෙන්නන තමයි bank account එක open කරේ. ඉතින් අන්න ඒ දවස්වල නම් තිබ්බ දැන් නම් එහෙම එකක් නැහැ. අපි ඉස්සල්ලාම කරේ ඒ කියන්නේ SIM එක ගත්තා ඊළඟට bank account එක open කරගත්තා. එතකොට දැන් අපි යම් කිසි මට්ටමකට දේවල් ready. ඊට පස්සේ පටන් ගත්තා ගෙවල් හොයන්න මෙහි. එතකොට අපි ආවේ Airbnb එක හිටියේ සුමානට $1200. ඊට පස්සේ දැන් අපි ගෙයක් හොයන්න ඕනේ. සාමාන්‍ය ගෙයකට යන්නේ නම් 650යි 700යි 550ට එහෙම තියෙනවා. ඉතින් අපි ගෙයක් හොයන්න සෑහෙන්න ඇප්ලයි කරා එක රියල් ස්ටේට් වලට රෙන්ට් එකට ගෙයක් හොයන්න. ඉතින් ලංකාවේ ඒජන්ට්ලාත් ඉන්නවා. එහෙම කියලා එකක් නැහැ. එයාලා ඉතින් අපි ගේ ඉන්ස්පෙක්ෂන් වලට අනිවාර්යෙන් යන්න ඕනේ. ඒක බලලා ඕන තමා ඩිසයිඩ් කරන්න කාටද ගේ දෙන්නේ කියලා අපි ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ඒකෝර අපිට මෙහි ජොබ්ස් මොකුත් නැහැ. හරි අපිට ජොබ් නැහැ. අපි මෙහි ගේ කලින් ගේක හිටියා කියලා අපිට පෙන්වන්න දෙයක් නැහැ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. හැබැයි ලංකාවේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. එයාලගේ හරහා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. නමුත් අපි බැලුවා හොඳ රියල් එස්ටේට් වල අපිට හොඳ ගයක් හොයා ගන්න ටිකක් හරි අමාරුයි. ඉතින් අපි අන්තිමට Facebook එකේ يعني 1 week එකක් වගේ හිටියට පස්සේ Facebook එකෙන් අපිට මාකට් ප්ලේස් එකෙන් තමයි ගයක් හම්බ වුණේ. ටිකක් ගාණ නම් වැඩි රූම් 4ක ටිකක් ලොකු ගයක්. ගාණ වැඩි ඩොලර් 750ක් විතර එක වීක් එකකට. ඉතින් ජොබ් එකක් නැතුව ගියා එතනට අපි. මොකද යන්න හේතුව උනේ අපි තව Airbnb වල හිටියොත් අපිට ඩොලර් 1210 ගාණ අපි ගෙවන් ඉන්න වෙන හින්දා. ඉතින් අපි මොකුත් නෑ අපිට වෙන choice එකක්. අපි ඒක select කරලා ගියා. ඉතින් ගියාලා ඒ යන්න ඉස්සෙල්ලා අපි tax file එක මේ open කරගත්තා. මොකද අපි අනිවාර්යෙන් tax file එක open කරගන්න ඕනේ job එකක් කරන්න නම්. ඒක apply කරලා දවස් 14කින් තමයි අර දුන්නේ address එකට letter එක එන්නේ. ඒ කියන්නේ tax number එක. ඉතින් ඒකත් යෂාන් තමයි මට help කරේ. ආපු දවස්වල ඒක open කරලා මටයි wife ටයි දෙන්නටම. ඉතින් ඔය තමයි ඕස්ට්‍රේලියාව ඇවිල්ලා ඉස්සලාම SIM එකක් ගන්නවා, bank account එකක් open කරනවා, ගෙයක් හොයා ගන්න ඕනේ, ඊළඟ tax එක register වෙන tax number එකක් ගන්න ඕනේ.
ওই ටික තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වයිෆ්ගේ යුනි එකට යන්න සිද්ධ වුණා. මොකද වයිෆ් යුනි එකට ආව කියලා දැනුම් දීලා ඒකට එන්රෝල් වෙන්න ඕනේ. එයාගේ මේ සෙමිස්ටර් එක පටන් ගන්න. ඉතින් අපි යුනි එකටත් ගියා. ලස්සන යුනි එකක්. මම පස්සේ ඒකේ යුනි එකේ වීඩියෝ එකක් වලට ගෙන්නම්. ලස්සන යුනිවර්සිටි එකක්. ඉතින් අපි ඔහොම තමයි ආපු දවස් ටිකේ හිටියේ. ඉතින් කෑම් බීම මේ ලංකාව කඩයකුත් තියෙනවා. ලංකාව කඩ දෙක තුනක් තියෙන ලංකාව බඩු තියෙන. ඉතින් එච්චරම වල ලංකාවෙත් එක්ක කම්පෙයාර් කරොත් එච්චරම ලාභ නැහැ. නමුත් ඉතින් අපිට මෙහි ආසාවල අපි ගන්න වෙනවා කණ්ඩ. හැබැයි මේ සැලරි එකක් අරගෙන මෙහි ජීවත් වෙන කෙනට ඒ ගණන් එච්චර ප්‍රශ්නකුත් නැහැ. ඉතින් එහෙම තමයි ආපු කාලේ අපි සෙට්ල් වුණා. ඊට පස්සේ ළමයින්ව ඉස්කෝලේයක් හෙව්වා. මෙයාලා කියනවා ළඟම ඉස්කෝලේ හොඳම ඉස්කෝලේ කියලා නේ කියන්නේ මෙහි තියෙන්නේ. ඒක ගවර්න්මන්ට් ඉස්කෝල් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒ සාමාන්‍ය මට්ටමේ এডুকেෂන් ලෙවල් එක හොඳයි ඒවල. ඉතින් අපි ඉස්සලම දැන් ගවර්න්මන්ට් එකකට ළමයින්ව පුතා විතරයි දාන්න උනේ යාගේ ඒජ් එකට. යාව දැම්ම ඉස්කෝලේට. දැන් වින්ටර් කාලේ ටිකක් අමාරුයි. දුකයි. ඉතින් ළමයි 8 තමයි 9ට ඉස්කෝලේ පටන් ගන්නේ. ඉතින් සීතලයි නැකිල්ල යනකොට ටිකක් අපිටත් හරි අවුල්. නමුත් හුරු වෙන්න ඕනේ. යාලා හුරු වුණා අන්තිමට. ඊට පස්සේ දුව අපි ටික දවසකට චයිල්ඩ් කෙයාර් එකට දැම්මා. ටික දවසකට. ඊට පස්සේ යාව එහෙම යව්වේ නෑ ගොඩක් දවසට. ඉතින් යාව බලාගෙන මම හරි වයිෆ් හරි මාරෙමවට අපි දෙන්න පහු වෙන කාලෙදී ඉන්න ප්ලෑන් කරගත්තා. අපි පුතාව තමයි ඉස්සලම ඉස්කෝලේට දැම්මේ. ඉතින් ඒක පැරඩයිස් ප්‍රයිමරි කියලා ඉස්කෝල එකක්. වරදක් නෑ. ඉතින් මෙහි ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවා ගැන පස්සේ කියන්නම් මම. ඉතින් අපි ඔහොම සෙල්ල කරලා අපි ගෙදරට ටික ටික බඩු ගන්න උනා. අපි මුකුත් නැතුව නැඳුන් ටික විතරනේ අරන් එන්නේ එන්නකොට. ඉතින් ගියේ ගෙදරට ඇඳවල් ගන්න ඕනේ. තව මොනවාද වොෂින් මැෂින් ෆ්‍රිජ් උයන පියන බඩු වලම්පු ඔක්කොම ගන්න ඕනේ. ඉතින් ඒවා ටික ටික ගත්තා. මෙහි එක දෙයක් තියෙනවා. මෙහි තියෙනවා සාමාන්‍යයෙන් යූස් කරු බඩු සර්විස් කියලා එකක් තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාලට ගන්නත් පුළුවන්. ඒ සර්විස් කියන එකට ගියාම ඒකේ තියෙනවා සාමාන්‍ය යූස් කරු බඩු. එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳ බඩු. ඔයාලා හොඳට ආයි ඒව ලස්සන්ට මේවා කරලා තියෙන ඔක්කොම. ඉතින් එහෙමත් ගන්නවා. අපි විතර නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මිනිස්සුත් එතනින් ගොඩක් බඩු ගන්නවා. මොකද සමහර අය විසික් කරන්නේ එතනට බඩු දෙනවා. ඉතින් අපි එතනින් ගත්තා. අපි විතර නෙමෙයි හැමෝම ගන්න. ඉතින් අපිත් එතනින් ගත්තා අපිට අවශ්‍ය කීප බඩු. ෆ්‍රිජ් නම් අපි යූස් කරපුවා ගත්තේ. වොෂින් මැෂින් යූස් කරපුවා ගත්තේ. මොනවාද ඉතින් ටික බඩු අපිට ඒ ගෙදරින් හම්බුණා අපිට ඒ ගෙදරම අයිති ඕනර් දුන්නා සෝෆා සෙට් එකකුයි කෑම කන ටේබල් එකකුත් එයා දුන්නා. ලොකු ගෙයක් ඒක සෑහෙන ඉඩමක් තියෙනවා පිටිපස්සේ. ඉතින් ඒ ඕන අපිට දුන්නා ඒ ඔක්කොම ටික. අපි ඒ ඇඳවල් දෙකක් ගත්තා. ඔමම අරගෙන ටිකක් සෙට්ල් වෙලා ඉනකොට දැන් 750ක් ගෙවන්න ඉතින් ටිකක් අමාරුයි. මුල් කාලේ ඉතින් ගෙවාගෙන ගියා ලංකාවෙන් ගෙනපු සල්ලි වලින්. ඊට පස්සේ අපි ඒකට රූම්ස් අපි දෙකක් තියාගෙන අනිත් රූම්ස් දෙක දෙන්න ප්ලෑන් කරා. අපි ඇත්තරම රෙන්ට් එකට කෙනෙක් හොයද්දී නිමාශක යුනිවර්සිටි එකේම මාතර ඒ කාලෙම ආපු යුනි එකට ආපු කෙනෙක් හම්බුණා. ගර්ල් කෙනෙක්. ඉතින් එයා හිටියේ ඇවිල්ලා ඒගේ තාත්තාට එයාව ඇඩිලේඩ් වල තියලා යන්න තැනක් හම්බෙලා තිබ්බේ නෑ. එහෙම නැත්නම් තාත්තයාව ආයි අරන් යනවා කියලා තමයි ලංකාවට කියලා තිබ්බේ. ඉතින් යුනිවර්සිටියට යන දවසේ ඔන්න යට මාගේ වයිෆ් හම් වෙලා කොහොම හරි එයාගේ තාත්තට අපි සැටිස් වෙලා ඒ අපේ ගෙදර තියන්න ප්ලෑන් කරා. අපේ ඒක රෙන්ට් එකක් ගත්තා. එයාගෙන් කරන් බිල්ලුයි රෙන්ට් එකටයි ඔක්කොම අපි ඩොලර් 250ක් ගත්තා. අපි ඩොලර් 750ක් ගෙවන්න ඕනේ. අපි එයාගෙන් ඩොලර් 250ක් ගත්තා. වයිට් බිල්, ලයිට් බිල්, ඉලෙක්ට්‍රිසිටි බිල් ලයිට් බිල්, වතුර බිල් සියලු දේටම වයිෆයි ඔක්කොමත් එක්ක ඩොලර් 250ක් ගත්තා. ඉතින් ඔහොම අරගෙන අපි හිටියා. එතකොට එයාව ගන්න ඉස්සලා අපි තව කට්ටියකට අපි ගේ ෂෙයා කරන් ඉන්නත් ප්ලෑන් කරා. මොකද අමාරුයි අපිට ගේ ගාන ගෙවන්න. ඒ එක්කෙන්ට කතා කරා ෆැමිලි එකක් එනකොම අපේ ඕන කැමති උන්නේ ෆැමිලි එකට දෙන්න. ඒ හින්දා දැන් අපිට අපි දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඕන කැමති නෑ. ඊට පස්සේ අපි යාලට සුමාන දෙකක් විතරක් අපේ ගෙදර ඉන්න දුන්නා. ඕනගෙන් අවසරය අරගෙන. මොකද ඕනකව තව ෆැමිලි එකකට මට ඉන්න දෙන්න බෑ. ඔයාලා තව ඕනනම් සිංගල් පර්සන් කෙනෙක් දාගෙන ප්‍රශ්නයක් නෑ කියලා ඕන කිව්වා. ඉතින් ඔහොම හරි ඒ අර කට්ටියත් ලංකාවෙන් ආවා. එයාලත් ස්ටුඩන්ට් වීසා ආපු කට්ටියක්. ලංකාවේ ටීචර් කෙනෙක්.
මෙහි ඇවිල්ලා තිබ්බ මාස්ටර් ඔෆ් এডুকেෂන් කරන්න. ඉතින් ඒ ෆැමිලි එකත් ආවා. ඇවිල්ලා සුමාන දෙකක් වගේ හිටියා යාලා. ඉඳලා යාලා ගයක් හොයාගෙන ගියා. එහෙම ඉන්න බෑ අමාරු ටිකක්. ලංකාවේ තව ෆැමිලි එකක් එක්ක ඉන්න අමාරුයි. මොකද එයාලා හිතන්නේ අපි යාලගෙන් ඇත්තටම යාලගෙනුත් සුමාන්ට මොකද එක ෆැමිලි එකක් යූසේජ් එක වැඩි, ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි. මොකද වින්ටර් එක ඩොලර් 300ක් 350ක් වගේ මම මතක විදිහට ගත්තා. මොකද මම ගෙදරට හැම බඩුවම අපි දාලා තියෙනවා. ඉතින් එහෙම කන්ට්‍රෝල් කරන්න බැරි හින්දා ඊට පස්සේ යාලා වෙන ගයක් හොයාගෙන ගියා. ඉතින් අපි කැමති එක යන්නේ ඒක යාලා මොකද අපිට ඉන්න අමාරුයි එහෙම. අර නංගි අපිත් එක්ක හිටියා කාලයක්ම මාස 10ක් විතර ඒ ගෙදරම හිටියා. ඉතින් ඔහොම තමයි ඕස්ට්‍රේලියාවේ මුල් කාලේ සෙටල් වුණේ අපි. ඉතින් ඊට පස්සේ අපි ජොබ්ස් හොයාගන්නත් ඕනේ. වයිෆ් එයාගේ යුනික් ඉවෙන්ට් එක ප්ලෑන් කරන් යනවා. ඒතර මම ප්ලෑන් කරනවා ඩේ ටයිම් එකේ ජොබ් එකක් හොයාගන්නවා කියලා. මට හම්බුණා පොඩි පොඩි කොන්ට්‍රැක්ට්ස් වගේක්. මොකද චයිල්ඩ් කෙයාර් එක පේන් කරන්න, බඩු වගේක් මූව් කරන්න. ඉතින් මම යෂානවත් එකතු කරන් මම බැලුවා මට කොන්ට්‍රැක්ට් කරන එක හොඳයි කියලා. මම ඒ වගේම කරා. පේන්ටිං වැඩ තිබ්බ මම ඒවා කරා. මොකද මම ලංකාවේ හැම පේන් කරන එක නෙමෙයි, මේ ලංකාවේ වෙනම සබ්ජෙක්ට් එකක් කරන එක නෙමෙයි. මට කොන්ට්‍රැක්ට් එකක් හම්බුනාම මම කරා. ඒක අරගෙන මට පාඩුවක් නැහැ, මම කරා. මොකද මම සල්ලි හොයන්න ඕනේ මෙහෙ ඇවිල්ලා. අනම්මනම් දේවල් දැන ලංකාව වගේ නෙමෙයි, මෙහෙ සල්ලි ඕනේ විදෙමට. එතකොට මම එහෙම වුණා. මට ඒ මාර්ගෙන් තව එහෙම දෙක තුනක් හම්බ වුණා කොන්ට්‍රැක්ට්ස් වැඩ කරන්න. මම තව ළමෙක්වත් අරන් එයාට ජොබ් දෙක දීලා මම වැඩ කරා. ඉතින් එහෙම කරන් ගියා. ඊට පස්සේ ඒක తాවකාලිකයි, හැමදාම නෑ. එතකොට මම බැලුවා මොකද කරන්නේ කියලා. මොකද මේ එහෙම අපිට අමාරු ජීවත් වෙන්න වයිෆ්ටත් ජොබ් එකක් ඒ වෙලාවේ වයිෆ්ට ජොබ් එකක් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද එයා යුනියර් සම්පූර්ණ සෙටල් වෙන්න ඕනේ. ළමයින්ව සෙටල් කරන්න ඕනේ, ළමයි එක්ක ඉන්න ඕනේ, ළමයින් එකපාර මේව කරන්න බැරි හින්දා ටිකක් අමාරු කාලයක්. ඉතින් මම ඊට පස්සේ ප්ලෑන් කරා මොකද්ද මේ කරන්න පුළුවන් හොඳම දේ කියලා. මම HK කෝස් එකක් කරා සර්ටිෆිකේට් 3 ඇවිල්ලා මාස 3කට පස්සේ. මොකද මෙහි ක්ලීනින් ජොබ් තියෙන ඕන තරම් කරන්න ඩොලර් 20යි 25යි ගෙවන්නේ. 25ක් ගෙවන්නේ නෑ, 19යි 20යි 22ක් අතර තමයි ගෙවන්නේ මෙහි ඉන්න කට්ටිය ලංකාවේ අය. ඒතර මම ප්ලෑන් කරා එහෙම කරන්න ඕනේ නෑ, මගේ ශ්‍රමය මම මොකටද මේව කරන්නේ කියලා. මම සර්ටිෆිකේට් 3 HK කෝස් එකක් කරා. ඒතර මගේ යාළුවෙක් කියනවා නිව්සීලන්ත එයාත් කරනවා කිව්වා. මම කව ඔබත් කරපන් මමත් කරනවා කියලා. මොන අපි දෙන්නම කරා. මම මාස 3ෙන් කෝස් එක කම්ප්ලීට් කරා. එතන මට එතන ඊට පස්සේ මම HK එකකට ප්ලේස්මන්ට් ගියා. මට දැන් කිචන් හෑන්ඩින් හම්බුණා වැඩ කරන්න. මම ආසයි සබ්ජෙක්ට් එකට. කිචන් හෑන්ඩින් මම කර හිටියා. ඊට පස්සේ මම HK සර්ටිෆිකේට් එකක් තියෙනවා. ඊට පස්සේ මම ඔය දෙකම බැලන්ස් එකේ මාරු කරා. ඉතින් මට කිචන් හෑන්ඩින් උත් පුළුවන්. මට ඊට පස්සේ HK එකේත් වැඩ කරන්න පුළුවන්. මම දෙකම බැලන්ස් කරන් ගියා. ඊට පස්සේ මට සල්ලි අතට එන්න ගත්තා. මාසෙට ඩොලර් 4500ක් 4000ක් අතර මම හොයන්න පටන් ගත්තා. ඒ අතරතුර Uber අපි Uber දිව්වා. එතකොට DoorDash කියලා තියෙන ඒ වගේ මෙහෙ හැමෝම කරනවා. මේක ලැජ්ජාවක් නැහැ කියන්න. ඔබ ලැජ්ජාවක් වෙන්න ඕනේ නැහැ. කට්ටිය කියවට ඕන දෙයක් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම මගේ යාළුවෝ දෙන්නත් එක්ක මගේ යාළුවෝ දෙන්නෙක් නේද යෂාන්ගෙන් හරහා තව යාළුවෙක් හම්බුණා නිමන්ත කියලා. එතකොට එයාත් දැන් හොඳම යාළුවා වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ ෆැමිලි තුන අපි එකතු වුණා හොඳට. ඊට පස්සේ අපි ඒ ටික කාලයක් යද්දී එකතු වෙලා පටන් අරන් යද්දි 2024 මුල අපි රෙන්ට් එකා බිස්නස් එකක් පටන් ගත්තා. රෙන්ට් එකා මොකද මට Uber දුහද්දි ප්ලෑන් එකක් ආවා මේ ලංකාවේ එන අයට වාහනයක් ගන්න එකපාර සල්ලි නැහැ. හැමෝටම සල්ලි නැහැ. එතකොට අපි රෙන්ට් එකට වාහනේ දුන්නා නම් ඩොලර් 130ක් ඒ වගේ වෙන්නේ. එයාට Uber දුවන්න පුළුවන්. Uber දුවලා එයාට සුමාන්ට 600ක් 700ක් හොයන්න පුළුවන් nothing. සුමාන්ට 600ක් 700ක් හොයනවා කියන්නේ nothing. හරිද? ලංකා සල්ලින් 1,50,000ක් වගේ හොයන එක nothing. ඉතින් මම කල්පනා කරා අපි Uber වලට දුන්නා රෙන්ට් එකට වාහනයක් කොල්ලන්ට හරි එන මංගිලාට හරි මලිලාට හරි දුන්නා නම් එයාලට අපෙන් වාහන ගොඩක් ගනී කියලා. ඉතින් ඒ වගේම අපි පටන් ගත්ත බිස්නස් එක කාර්යයෙන් පටන් ගත්ත බිස්නස් එක අද වෙනකොට කාර් 12ක් 15ක් අතර තියෙනවා අපිට. එතකොට අපි එහෙම තමයි ඒක පියාප්ත කරේ. මම මේ කියන්නේ ඔයාලට 2024 මුල පටන් ගත්ත එක අද වෙනකොට තියෙන තත්ත්වය. එතකොට අපි මේ බිස්නස් එකත් පටන් ගත්තා. ඒකිනුත් අපි ඉන්කම් එකක් එන්න පටන් ගත්තා. එහෙම තමයි අපි මෙහි ඕස්ට්‍රේලියාවේ මේ ලයිෆ් එකට හුරු වුණේ. නැත්නම් එකපාර අපිට කිසි දෙයක් හම්බුන්නේ නැහැ. හරි. ඊට පස්සේ මම අර ගෙදරට යන්න ඉස්සෙල්ලම ඇවිල්ලා දවස් දෙක තුනකින් වාහනයකුත් ගන්න ප්ලෑන් කරා. වාහනයකුත් ගත්තා කොහොම හරි. ඉතින් ඔය ඔක්කොම කරගෙන ඕස්ට්‍රේලියාවේ යම් කිසි මට්ටමකට සෙටල් වෙගෙන ඉන්නවා 2024 මුල වෙනකොට.
ඉතින් ඔහොම ඉඳලා අපි ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ වයිෆ්ට එයා ජොබ් එකක් බලුවා මොකද්ද කරන්න කියලා. ඒතකොට එයාට හම්බුණා ආෆ්ටර් ස්කූල් ඔෂ් කියලා එකක් තියෙනවා. ආෆ්ටර් ස්කූල් වල ළමයින්ව බලා ගන්න එකක් හම්බුණා. ඒකත් පැයකට 28ක් වගේ ගෙවනවා. ඉතින් එයා ඒ ජොබ් එක කරන්න ප්ලෑන් කරා. එයා පැය 2ට 3ට 4ට එහෙම යනවා. ඉතින් එයාත් කීයක් හරි ඉන්කම් එකක් ගෙදරට ගෙන ආවා. ඉතින් ඔහොම කරන් අපි හරි බැලන්ස් ආහන්ඩ ඒ කියන්නේ ලොකුවටම එකක් තිබ්බේ අපි බොහොම අමාරුවෙන් ගියා මේ 2024 මුල වෙනකන් ලංකාවෙන් සල්ලි ගෙන්නගෙන හරි බැලන්ස් එක හරි අමාරුවෙන් තමයි ගියේ. නමුත් 2024න් පස්සේ අපිට ටිකක් හොඳ කාලයක් ආවා. 2024 මුලින් පස්සේ අපි මමත් පර්මනන්ට් ජොබ් එකක් කරනවා. වයිෆ්ටත් හොඳ ජොබ් එකක් හම්බුණා. ඒක චයිල්ඩ් කෙයාර් එක. යාගේ ස්ටඩිත් කරනවා. දී ස්ටඩි කරනකොට යාට බෑ එහෙම ජොබ් එකට මේවා කරන්න. මොකද පැය දවස් 3ක් වගේ තමයි වැඩ කරනකොට පැය 24යි සුමානට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඕම කරන් ගියා. ඉතින් ළමයින් මෙහි කෑම් බීම වලට හුරු වුණා. ළමයි මෙහි ටික ටික මෙහි කල්චර් එකට හුරු වුණා. ඒ ළමයිට ඉංග්‍රීසි වල ප්‍රශ්නයක් ආවේ නෑ. මොකද මම ලංකාවේ ළමයි දෙන ඉන්ටර්නැෂනල් ස්කූල් ගියේ. දුව නම් ගියේ නෑ. පුතා ගියේ. නමුත් දුව නර්සරි ගියේ ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට. ඉතින් එහෙම අමාරුවක් වුණේ නෑ දෙන්නටම අල්ලගන්න. අපිට ප්‍රශ්නයක් වුණා. එයාලා කියන එක අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ආවා. මොකද එයාලා මේ හරි ෆාස්ට් එකේ මෙහි අය වගේ කතා කරන ගත්තා. ටික කාලයක් යනකොට අපිට අමාරු වුණා. වයිෆ්ටයි මටයි ටිකක් අල්ලගන්න. ඔක තමයි ප්‍රශ්නේ උනේ. ඊට පස්සේ එයාලට අපි කියලා ස්ලෝ කියන්න කියලා ඔන්න දැන් මේ වෙනකොට යම් කිසි මට්ටමකට අපිට ඒක ඔලුවට එලා එහෙම තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳ රටක්. ඇඩිලේඩ් කියන්නේ ජීවත් වෙන සුසු රටක්. සුසු ප්‍රාන්තයක්. ඕස්ට්‍රේලියා කියන්නේ සුසු රටක්. ඇඩිලේඩ් කියන්නේ සුසු ප්‍රාන්තයක් ජීවත් වෙන්න. හොඳයි මිනිස්සු එහෙම වරදක් නැති හැම මිනිස්සුම එක වගේ නෑ. නමුත් මිනිස්සු අපි ආශ්‍රය කරන විදිය අනුව තමයි මම යාළුවෝ දෙන්නෙක් කියන දේ ආශ්‍රය කරනවා. අපි මෙහි ක්‍රිකට් ක්ලබ් එකක ජොයින් වෙනවා ප්ලේ කරන්න. ඕස්ට්‍රේලියාව වරදක් නෑ. ඇවිල්ලා හැමදේම හොඳට කරගත්තොත් මම කියනවා ඔයාලට ඕස්ට්‍රේලියාවට එන්න ප්ලෑන් කරන්න. හොඳ රටක්. ඇවිල්ලා හොඳ ලස්සන ජීවත් වෙන්න පුළුවන්. ඔයාලගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න බලන්න. මේක හරියන්න හැම විදිහේ ලස්සනට වැටි කරගන්න ඕනේ. මොකද එක එක්කෙනා කියන දේවල් අහලා ඔයාලගේ ඩ්‍රීම් එක පස්සට දාගන්න එපා. ගොඩක් අය පොසිටිව් කතා කරන්නේ එන්න එහෙම කියලා නෙගටිව් වර්ෂන් තමයි කතා කරන්නේ. මොකද හේතුව තව කෙනෙක් සෙටල් වෙනවට කැමති නැති හින්දා. නමුත් මට හම්බෙච්ච කට්ටිය බහුතරයක් හිටිය හොඳ අය. ඒ වගේම ඉතින් නෙගටිව් පොයින්ට්ස් දෙන කට්ටියත් හිටියා. ඉතින් මම ඔයාලට කියනවා ඕස්ට්‍රේලියාවේ එනවනම් හොඳ ඒජන්ට් කෙනෙක් හොයාගන්න. හොයලා හොඳ එන තැන හොඳ යාළුවෙක් එක්ක කවර ඉන්නවනම් හොයාගෙන කන්ටැක්ට් කරන් එන්න. එතකොට ඔයාලට කරගන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් ඔන්න ඕස්ට්‍රේලියාවේ ඉස්සෙල්ලාම අපි කරේ මොනවද? ෆෝන් එක සිම් එකක් ගත්තා. බැංක් account එක ඕපන් කරා. ගෙවල් හෙව්වා. කාර් එකක් ගත්තා. ඔය ටික තමයි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ. ගෙදරට බඩු මුට්ටු ගන්නවා නම් ඒවා මේවා ගන්න ඕනේ. හැබැයි රූම් එකක් කරගෙන කපල්ලයක් යනවා නම් රූම් එකකට යන්න පුළුවන් කපල් එකකට නම්. ඒතකොට ඉතින් ඒ ගෙදර ඒ කාමරේ ඇඳත් ඒවා මේවා තියෙනවා. ඔයාලට ගන්න මොකුත් දෙයක් නැහැ. උයන පින පොඩි පොඩි බොට්ටයක් තමයි ගන්න වෙන්නේ. නමුත් අපි එහෙම නෙමෙයි. අපිට වෙලා තිබ්බේ ෆැමිලි එකක්. අපිට ලංකාවේ හිටපු විදිය යනවා. අපිට අවශ්‍යයි සෙටල් වෙලා ලස්සනට ඉන්න. ඉතින් අපි ඒ හින්දා හැමදේම අපි ගත්තා. අරන් අපි දෙමෙ 2025 යන්නේ ඔක්තෝබර් යන්නේ දැන්. අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. අපි මේ වෙනකොට ගෙවල් 3කට චේන්ජ් වෙලා තියෙනවා. එකක් අපි හිටිය ෆස්ට් ගේ. ඒකේ මාස 10ක් හිටියා. ඊළඟ ගෙදර අපි අවුරුද්දයි මාස 2ක් හිටියා. ඒ ගෙදර බාත්රූම් එකේ වතුර ලීක් එකක් වෙලා ගේ රූම්ස් දෙකකට වතුර ඇවිල්ලා පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙච්ච හින්දා ඒ ගෙදරින් ඒකේ රිපෙයාර් එකක් තින්ද අපිට වෙන එකකට යන්න උනා. අපි ඊට වෙන එකකට ආවා යුනිට් එකකට. එතකොට මම හිටපු කලින් දෙකේම මම එක කෙනෙක්ව ගෙදර තියන් හිටියා. අනිවාර්යෙන් මට අමාරුයි ගෙවන්න නැත්නම් රෙන්ට් එක. මොකද මේ වීදන් එක්ක. දැන් ඉන්නේ මං තනියම ටිකක් ගාන අඩුයි රූම්ස් දෙකක යුනිට් එකක් ඒක. ඉතින් පස්සේ බලන ලස්සන ගේකට හොඳ ගේකට යන්න. තාම නෑ. තාම යන්නේ වයිෆ්ගේ ස්ටඩි කාලේ. තව ටික දවසකින් යාගේ ස්ටඩිත් ඉවර වෙනවා. එතකොට බලමු ගොඩක් දේවල් වෙනස් වෙයි. එතකොට වයිෆ් මාස්ටර් ඔෆ් এডুকেෂන් වලට ආවේ. එයා කෝස් එක චේන්ජ් වුණා විදිය අනුව මම කියන්නම් කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කෝස් එක චේන්ජ් වෙලා ඊළඟට මොකක්ද කරන්න පටන් ගත්තේ කියලා මම ඔයාලට කියන ඊළඟ වීඩියෝ එකෙන් එනවා. ජය වේවා.